ඔයාට පුළුවන් වුණොත් අද රෑ නින්දට ගිහින් හෙට උදේ ඇහැරෙන්නේ නැතුව තව අවුරුදු 100කින් නැත්නම් 200කින් ඇහැරෙන්න. එදාට ලෝකය කොහොම තියේවිද? පිළිකාවට බෙහෙත් හොයාගෙන තියේවිද? අපි අඟහරු ලෝකේ පදිංචි වෙලා ඉඳීවිද? මේක නිකම්ම හිතලුවක් නෙවෙයි. මේ මොහොත වන විටත් ලෝකේ පුරා මිනිස්සු 650කට අධික පිරිසක් Tamanගේ සිරුරු එහෙම නැත්නම් Tamanගේ මොළය අයිස් බවට පත් කරගෙන නිදාගෙන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. Taman ආදරය කරපු බල්ලෝ, පූසෝ වගේ සුරතල් සත්තු 300ක් විතර මේ විදිහටම අධිශීතකරණවල තැම්පත් කරලා තියෙනවා. ඒ වගේම කෝටි ගාණක් වියදම් කරලා මේ වෙනකොට දහස් ගණනක් මේ සඳහා අයදුම් කරලා තියෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ එකම එක දෙයක්. ඒ තමයි අනාගත විද්‍යාව දවසක ඔවුන්ව නැවත ජීවත් කරවයි කියන විශ්වාසය. අද අපි කතා කරන්න යන්නේ මරණය පරදවන්න මිනිසා කරන මේ අතිශය භයානක නමුත් ආකර්ශනීය පරීක්ෂණය ගැන. මේක ඇත්තටම සාර්ථක වෙයිද? නැත්නම් මේක නිකම්ම සිහිනයක් විතරද? මේක බුදුදහමට අනුව විග්‍රහ කරන්නේ කොහොමද? මේ හැම දෙයකටම උත්තර හොයන්න රැඳෙන්න මේ වීඩියෝවේ අවසානයේ තෙක්. ඇත්තටම මරණය ජයගන්න උත්සාහ කරන එක මිනිස්සු පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. මීට අවුරුදු දහස් ගණනකට කලින් ඊජිප්තු වැසියෝ මමීකරණය කළෙත් මේ අරමුණෙන්මයි. ඔවුන් විශ්වාස කළා මරණය කියන්නේ අවසානය නෙවෙයි. එය තවත් ජීවිතයකට දොරටුවක් කියලා. ඒ ගමන යන්න නම් ශරීරය දි รา පත් නොවි තියෙන්න ඕනි කියලත් ඔවුන් හිතුවා. හැබැයි ඔවුන්ගේ ක්‍රමය උනේ ශරීරයේ අවයව අයින් කරලා බෙහෙත් ගාලා රෙදි වලින් ඔතලා වේලන එක. එදා ඊජිප්තුවරු බලාපොරොත්තු වුණේ ආත්මය නැවත ශරීරයට එනකන් ශරීරය ආරක්ෂා කරන්න. නමුත් අද 21 වන සියවසේදී අපි කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. අපි විශ්වාස කරන්නේ ආත්මය ගැන නෙවෙයි. අපි විශ්වාස කරන්නේ තාක්ෂණය ගැන. මේ අලුත්ම ක්‍රමය තමයි ක්‍රයොනික්ස්. එහෙම නැත්නම් ක්‍රයෝ සස්පෙන්ෂන්. සරලවම කිව්වොත් ක්‍රයොනික්ස් කියන්නේ මියගිය පුද්ගලයෙකුගේ සිරුර ශෛල දි รา පත් වීම නතර වන මට්ටමට. එහෙම නැත්නම් සෙල්සියස් අංශක -196ක් වගේ අතිශය අඩු උෂ්ණත්වයකට පත් කරලා සංරක්ෂණය කරන එකයි. හැබැයි මේක ගෙදර ෆ්‍රිජ් එකේ මස් කෑල්ලක් තියනවා වගේ ලේසි වැඩක් නෙවෙයි. නිකම්ම ශරීරය සීත කළොත් අපේ සෛල ඇතුලේ තියෙන වතුර අයිස් වෙලා වීදුරුවක් කුඩු වෙනවා වගේ සෛල පුපුරලා යනවා. එහෙම වුණොත් ආයෙත් ජීවත් කරවන්න නම් බෑ. ඒ නිසා විද්‍යාඥයන් පාවිච්චි කරන්නේ විට්‍රිෆිකේෂන් කියන තාක්ෂණය. මෙතනදී රුධිරය ඉවත් කරලා ක්‍රයෝ ප්‍රොටෙක්ටර් කියන විශේෂ රසායනික ද්‍රව්‍යයක් ශරීරයට ඇතුළු කරනවා. මේ නිසා ශරීරය අයිස් වෙන්නේ නැහැ. ඒ වෙනුවට වීදුරු වගේ ඝන අවස්ථාවකට පත් වෙනවා. මේකෙන් ශෛලවලට හානි නොවි අවුරුදු 100 ගණනක් වුණත් තියාගන්න පුළුවන්. දැනටමත් ලෝකෙ පුරා ජීවතුන් අතර ඉන්න 5400කට වැඩි පිරිසක් Taman මිය ගියාම මේ විදියට ෆ්‍රීස් වෙන්න ගිවිසුම් අත්සන් කරලත් ඉවරයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මැරුණට පස්සේ අයිස් කරලා තියලා මොකක් කරන්නද කියලා. මෙතන තමයි වැදගත්ම දේ තියෙන්නේ. මේ විද්‍යාඥයන් කියන්නේ අද අපිට මරණය කියලා පෙනෙන දේ තව අවුරුදු 50කින් 100කින් සුව කළ හැකි රෝගයක් වෙන්න පුළුවන් කියලයි. උදාහරණයකට හිතන්න මීට අවුරුදු 100කට කලින් හෘදයාබාධයක් හැදුණු කෙනෙක් මැරෙන එක අනිවාර්යයි. ඒත් අද ඒක වෙනස් කරලා. අද විද්‍යාව කොච්චර දියුණුද කියනවා නම් මොලේ ලේ කැටි තීර වුණාම සැත්කම් කරන්නවත් නැතුව පිටතින් අල්ට්‍රාසවුන්ඩ් තරංග යවලා ඒ කැටිති දිය කරන තාක්ෂණය පවා අද පරීක්ෂණ මට්ටමේ තියෙනවා. ඉතින් ක්‍රයොනික්ස් විශ්වාස කරන අය කියන්නේ අද පිළිකාවකින් හෝ වයසට යාමෙන් මිය යන කෙනෙක්ව අයිස් කරලා තිබ්බොත් අනාගතයේ දියුණු නැනෝ තාක්ෂණය භාවිතයෙන් ඒ සෛල අලුත් වැඩියා කරලා ඒ පුද්ගලයාව අහපව් පණ ගන්නවන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ පුනරුත්පත්තියක් නෙවෙයි, තාක්ෂණික නැවත පණ ගැන්වීමක්. මේ තාක්ෂණික සිහිනය ඇතුලේ තියෙන ලොකුම අභියෝගය එන්නේ
විද්‍යාවෙන් විතරක් නෙවෙයි. ඒක එන්නේ අපේ දර්ශනයෙන්. විශේෂයෙන්ම බුදු දහම වගේ ගැඹුරු දහමක් එක්ක මේ සංකල්පය ගලපන්නේ කොහොමද? බුදු දහමට අනුව මරණය කියන්නේ නැවතීමේ ලකුණක් නෙවෙයි. ඒක එක්තරා විදිහක මාරුවීමක්. චුතිසිත එහෙම නැත්නම් මරණයේදී පහළවන සිත ඇති වුණාට පස්සේ විඥාණය ඊළඟ භවයට ගමන් කරනවා. මෙතනදී මතුවෙන දාර්ශනික ගැටලුව මේකයි. ප්‍රයෝනික්ස් ක්‍රියාවලිය පටන් ගන්නේ පුද්ගලයෙක් මිය ගියාට පස්සේ. ඉතින් බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ඒ වෙද්දිත් ඔහුගේ විඥාණය මේ ශරීරය අතහැරලා ගිහින් ඉවරයි. එහෙම වුණොත් අවුරුදු 100කට පස්සේ විද්‍යාඥයන් මේ ශරීරයට පණ දුන්නත් ඇත්තටම ඇහැරෙන්නේ කවුද? කලින් හිටපු පුද්ගලයාමද නැත්නම් මතකයක් පමණක් ඉතිරි වුණු හිස් ශරීරයක්ද? අනිත් අතට බුදුදහමේ මූලික ඉගැන්වීම තමයි අනිච්ච නැත්නම් සියල්ල වෙනස් වෙන බව. ශරීරය කියන්නේ අපි తాවකාලිකව දාගෙන ඉන්න ඇඳුමක් වගේ දෙයක්. ඒත් ප්‍රයෝනික්ස් වලින් උත්සාහ කරන්නේ දි รา පත් වී යා යුතු මේ රූපය හෝ මේ ශරීරය අල්ලගෙන ඉන්නයි. මේක එක්තරා විදිහක දැඩි උපාදානයක් නැත්නම් අත්හැරීමට නොහැකි වීමක්ද? අපි මරණය ජය ගන්න ඕනේ ශරීරය අයිස් කරලාද නැත්නම් මරණය කියන යථාර්ථය තේරුම් අරගෙනද? මේක තමයි විද්‍යාව සහ දහම අතර තියෙන ලොකුම විවාදය. හැබැයි මේ කතාවේ අනිත් පැත්තකුත් තියෙනවා. මේක තවම 100% සාර්ථකයි කියලා ඔප්පු කරලා නැහැ. අපි දන්නවා කොහොමද ෆ්‍රීස් කරන්න කියලා. ඒත් අපි තාම දන්නේ නැහැ කොහොමද ආපහු පණ ගන්න කියලා. සමහර විද්‍යාඥයන් කියන්නේ මේක සල්ලි නාස්තියක් වෙන්නත් පුළුවන් කියලා. මොකද ෆ්‍රීස් කරනකොට මොලේ මතකයන් ඇත්තටම ආරක්ෂා වෙනවද කියන එක තාම ගැටලුවක්. අනික මේක කරන්න කෝටි ගණනක් සල්ලි වියදම් වෙනවා. ඊජිප්තු මමීවල ඉඳන් අද ද්‍රව නයිට්‍රජන් ටැංකි දක්වා මිනිසා ආවේ එකම ගමනක්. ඒ තමයි මරණයට අභියෝග කිරීම. මේ මිනිස්සු 650 දෙනා කවදා හරි දවසක ඇස් ඇරලා අනාගත ලෝකය දකීද? එහෙම නැත්නම් ඔවුන් සදාකාලික නින්දකද? ඒක තීරණය කරන්නේ කාලය විසින්. ඔයාට අවස්ථාවක් ලැබුණොත් ඔයා කැමතිද අවුරුදු 100කින් ආයෙත් ඇහැරෙන්න ෆ්‍රීස් වෙලා ඉන්න? නැත්නම් සොබහදාමට අවනත වෙලා යන්න යනවද? පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම කුතුහලයේ පිරුණු විද්‍යාත්මක වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝවෙන් හමුවෙමු. අයබෝවන්.